අයිබෝවන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ නිදන කාමරයේ තියෙන ඔබ වඩාත්ම අවධානය යොමු කරන්න ඕන ඔබ නිදාගන්න ඇඳ වාස්තු ශාස්ත්‍රයට අනුව කොහොමද නිවැරදිව ස්ථානගත කරගන්නේ කියලා. ඇත්තට මේ නිදන ඇඳ ස්ථානගත කිරීම ඔබේ නිවසේ පිහිටීම අනුව, නිවසේ නිදන කාමරයේ පිහිටලා තියෙන දිශාව අනුව, ඒ වගේම කාමරයේ විශාලත්වය අනුව, කාමරයේ තියෙන දොර ජනෙල් වල පිහිටීම අනුව, ඒ වගේම කාමරයේ තියෙන අනෙකුත් ගෘහ භාණ්ඩ අනුව කාමරෙන් කාමරයට නිවසෙන් නිවසට වෙනස් වෙනවා. නමුත් මම ඔබට පොදුවේ අදහසක් ගන්න පුළුවන් වෙන විදියට වාස්තු ශාස්ත්‍රයට අනුව විශ්වයේ ප්‍රාණ ශක්තියින් ඔබ වෙත ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන විදියට නිවැරදිව ඔබේ නිදන ඇඳ කොහොමද ස්ථානගත කරගන්න කියලා උදාහරණ සහිතව පුළුවන් තරම් කෙටියෙන් මේ වීඩියෝ එකේදී පැහැදිලි කරලා දෙන්නම්. ඔබේ නිදන කාමරයේ ඇඳ තියද්දී ඔබ අනුගමනය කරන්න ඕන මූලික රීති තුනයි තියෙන්නේ. මුල්ම සහ වැදගත්ම එක තමයි ඔබ නිදාගෙන ඉද්දී අනිවාර්යයෙන්ම ඔබේ හිස දකුණ හෝ නැගෙනහිර කියන දිශා දෙකෙන් එකකට යොමු වෙලා තියෙන්න ඕන. මේකට හේතුව සහිතව සවිස්තරාත්මක වීඩියෝ එකක් මම ඊට කලින් කරලා තියෙනවා. ඔබට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. මම ඊට අදාළ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඊළඟට දෙවැනි රීතිය තමයි ඔබ ඔබේ ඇඳ ස්ථානගත කරද්දී කිසිම වෙලාවක ඔබේ කාමරයට ඇතුල් වෙන දොරට එක එල්ලේ නොතැබිය යුතුයි. ඒ වගේම තමයි දොරට ඊටාම ආසන්න වෙන්නත් නොතැබිය යුතුයි. ඒ කියන්නේ ඔබේ කාමරයට ඇතුල් වෙද්දී කෙලින්ම ඔබ නිදා ගන්න ඇඳ පෙනීම සුදුසු නැහැ. මේක ඔබේ නිින්දට බාධාවක්, ඒ වගේම ඔබේ මානසික නිදහස නැති වෙන්න හේතුවක්. ඊළඟට තුන්වෙනි රීතිය තමයි සෑම විටම ඔබ නිදාගෙන ඉද්දී ඔබේ හිස යොමු වෙලා තියෙන දිශාවේ හිසට ආසන්නම බිත්තියක් තිබිය යුතුයි. ඒ කියන්නේ ඔබේ කකුල් දෙක බිත්තිය පැත්තට යොමු වෙලා හිස අනිත් පැත්තට යොමු වෙන විදියට නිදා ගැනීම සුදුසු නැහැ. මේ බිත්තිය ඔබට ආරක්ෂාකාරී හැඟීමක් ලබා දෙනවා. මොකද ඔබේ යටිහිත දන්නවා ඔබට ඔබේ හිසට ඉහළින් ඔබට නොපෙනෙන දිශාවේ මොන යම් හෝ දෙයක් සිද්ධ වීමට තියෙන අවදානම ඊටාම අඩුයි කියලා. මොකද ඔබේ හිසට ඉහළින් බිත්තියක් තියෙන නිසා. ඉතින් දැන් අපි බලමු උදාහරණයක් විදියට කාමරයක සැලැස්මක් අරගෙන ඒ කාමරේ ඇඳ තියන්න ඕන කොහොමද කියලා. මුලින්ම අපිට මෙන්න මේ වගේ කාමරයක් තියෙනවා. කාමරයට ඇතුල් වෙන්න තියෙන්නේ බස්නාහිර දිශාවෙන්. ඒ වගේම නැගෙනහිර දිශාවේ ජනේලයක් තියෙනවා. සාමාන්‍යයෙන් නිවසක නැගෙනහිර දිශාවට වෙන්න තමයි මේ වගේ කාමරයක් පිහිටන්නේ. අපි බලමු මෙන්න මේ ඇඳ මේ කාමරේ තියන්න සුදුසුම විදිය මොකක්ද කියලා. අපි මුලින්ම බලන්න ඕන දකුණු දිශාවට ඇඳ හරවන්න පුළුවන්ද කියලා. අපි දකුණු දිශාවට ඇඳ හරවලා දකුණු බිත්තියේ මෙන්න මේ මුල්ලට ඇඳ ගේනවා. මේ පිහිටීම ගැන ඔබ මොකද හිතන්නේ? ඔබට පේනවා ඇති මේ ඇඳ නිසා ජනේලය ළඟට ප්‍රවේශ වෙන්න තියෙන මාර්ගය අවහිර වෙලා තියෙන්නේ. ඒ වගේම ජනේලයට ආසන්න වීමත් අනාරක්ෂිත හැඟීමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ ස්ථානයේ ඇඳ තබන්න සුදුසු නැහැ. අපි මේ බිත්තියම අනිත් කෙළවරට ගත්තොත් මෙතනදිත් ඇඳ දොරට කිට්ටු වැඩි. ඊළඟට අපි බලමු නැගෙනහිර දිශාවට හරවලා. අපිට මේ කෙළවරේ තියන්න බෑ දොරට හරි කෙලින්ම එන නිසා. ඒ වගේම හිසට ඉහළින් සම්පූර්ණ බිත්තියක් නැහැ. අනෙක් කෙළවරට ගත්තත් ඒත් ඒ ගැටලුවම තියෙනවා. එහෙනම් කොතනද මේ කාමරේ ඇඳ තියන්න සුදුසුම තැන? අපිට ආපහු දකුණු බිත්තිය පැත්තට යන්න සිද්ධ වෙනවා. මේ කාමරේ දකුණු බිත්තියේ මැදට වෙන්න ඇඳ තැබීම තමයි වඩාත්ම සුදුසු. අපි තව කාමරයක සැලසුමක් කරන් බලමු. මේකේ ඇතුල් වෙන දොරටුව තියෙන්නේ දකුණු දිශාවෙන්. ඒ වගේම ජනේලය බස්නාහිර දිශාවෙන් තියෙනවා. මෙතනදී ඔබට පේනවා ඇති අපිට නැගෙනහිර දිශාව කොහොමඩවත් පාවිච්චි කරන්න බැහැ. මොකද දොරට එක එල්ලේ තමයි ඇඳ තියන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා දකුණු බිත්තිය තමයි අපිට අනිවාර්යයෙන්ම මෙතනදී තෝරගන්න වෙන්නේ. නමුත් ඔබට මෙතනදී ගැටලුවක් එනවා ඇඳ ජනේලයට ලං කරනවද එහෙම නැත්නම් දොරට ලං කරනවද කියලා. මොකද බිත්තියේ මැද තිබ්බොත් අපිට මෙන්න මේ සීමාවේ ගමන් කරන්න පුළුවන් තරම් ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා එක්ක ඔබ ඇඳ දොරට ලං කරන්න ඕන, එහෙම නැත්නම් ජනේලයට ලං කරන්න ඕන. ඒ දෙකෙන් අවම දෝෂයක් ඇති වෙන ආකාරයට තමයි ඔබ ඇඳ ස්ථානගත කරන්න ඕන. මෙතනදී ඔබට ජනේලේ උස ගැන සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ජනේලේ පහළ මට්ටම ඇඳට වඩා ඉහළින් නම් තියෙන්නේ. ඔබට ජනේලේ අයිනටම ඇඳ මෙන්න මේ විදියට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට මෙහෙම තිබ්බම බිම ඉඳගෙනම මේ ජනේල් තුනම ටිකක් අපහසුයෙන් වුණත් විවෘත කරන්න පුළුවන්. නමුත් ඔබේ ජනේලේ ඇඳට වඩා පහළට, ඒ කියන්නේ පොළොව මට්ටමට යන උස ජනේලයක් නම් ඇඳ මේ අයිනේ තියන්න බෑ. මෙතනින් ගමන් කරන්න පුළුවන් විදියට ඉඩ තියලා අපි ඇඳ අනිත් පැත්තට ගන්න ඕන. අපි තව කාමරයක සැලසුමක් අරගෙන බලමු. මේක අපි කලින් බලපු කාමර දෙකට වඩා ටිකක් පළලින් අඩු කාමරයක්. දොර නැගෙනහිර දිශාවෙන් හා ජනේලේ උතුරු දිශාවෙන් තමයි තියෙන්නේ. මම කලින් කරපු පැහැදිලි කිරීම අවධානයෙන් බලාගෙන හිටියනම් ඔබට පේනවා ඇති මේ කාමරේ දකුණු දිශාව අපිට පාවිච්චි කරන්න බැහැ මේ දොර එක එල්ලේන නිසා.
ඒ නිසා අපිට නැගෙනහිර බිත්තිය තමයි පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. මම හිතනවා දැන් ඔබට කියන්න පුළුවන් වෙන්න ඕන මේ නැගෙනහිර බිත්තියේ කොතනද ඇඳ තියන්න සුදුසුම තැන කියලා. ඔව් මේ තියෙන ඉඩකඩත් එක්ක අපිට මේ බිත්තියේ මැදට වෙන්න ඇඳ තියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. මං හිතනවා දැන් ඔබට සාමාන්‍ය අදහසක් ලැබෙන්නේ නැති නිදන කාමරයක කොහොමද ඇඳක් නිවැරදිව ස්ථානගත කරගන්නේ කියලා. නමුත් ඔබ මතක තියාගන්න ඕන ඔබේ කාමරයේ අනිකුත් ගෘහ භාණ්ඩත් එකතු වෙද්දී මේ වැඩේ ටිකක් සංකීර්ණ වෙනවා. ඒ නිසා එක් ගෘහ භාණ්ඩ පිහිටීම ගැන ඔබ අනිවාර්යයෙන්ම කල්පනාකාරී වෙන්න ඕන. ඔබේ නිදන කාමරය සකස් කර ගැනීම ඔබට ගැටලු සහගත නම් ඔබේ නිදන කාමරයේ දිග පළල ඒ වගේම ගෘහ භාණ්ඩවල පිහිටීම ලකුණු කරලා ඒ වගේම උතුරු දිශාවත් ලකුණු කරලා Facebook Messenger හෝ WhatsApp මාර්ගයෙන් මට එවන්න. මම අදාළ තොරතුරු පහළ description එකේ දාන්නම්. මට පුළුවන් සෑම විටම මම ඔබට උපකාර කරන්න සූදානම්. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. මගේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී නැවත හමු වෙනවා.